හලෝ කොහමද? අද වෙසක් පොය දවස. ඉතින් හුඟ කාලයක් තිස්සේ කරන්න ආසාවෙන් හිටපු දෙයක් අද කරන්න තමයි යන්නේ. ඔව්. පොඩි කුරුළු ජෝඩුවක් නිදහස් කරන්න තමයි හිතේ තිබ්බේ. ඉතින් මේ අම්මගෙන් අපි කුරුළු දෙන්නව අරගෙන අපි දැන් යන්න හදන්නේ පන්සලකට. ඉතින් පන්සලක් නෙමෙයි අතරමඟ දන්සලක් තමයි හම්බුනේ. ඉතින් ඒව ගමම්ම තෙලුත් ඉවර වෙන්න ළඟ නිසා සෙඩකින් තෙලුත් කාගෙන දැන් යන්න හදන මේ දූවිලි කාගෙන පන්සලට. අපි අප පන්සලේ සෙනඟ. ඉතින් එහෙම අපි ආයෙ පිටත් වුණා පනාගට තියෙන ඒ පන්සලට. ඉතින් එතනට ඇවිල්ලා තමයි අපි මේ දෙක කළේ. ඇත්තටම මගේ හිතට දැනෙන නිදහස කියන්න මට වචන නැහැ. ඉතින් ඒ ගැනත් මම සතුටු වීගෙන යනකොට මං ඇයි කොනෙන් දැක්කා බඩිරිකු කඩයක්. ඉතින් මං ඇත්තටම බඩිරිකු පෙරේතියක්. ඉතින් මම මාර මාසයි. ඉතින් මං තම්බ පෙව කාලා තිබ්බා. මං පුච්ච පෙව කාලා තිබ්බේ නැහැ. ඉතින් මට කන්න ආසාවක් තිබ්බ නිසා මෙන්න මෙතනට ආවා. මොකද මං දැක්කා මෙයාලා පුච්චපු බඩිරිකු දෙනවා. ඉතින් දැන් මං ඔය මොනවද දන්නවද කියන්නේ මට යන මිරිස් ගාලා දුන්නේ නැහැ කියලා. අනේ යාළගාව මිරිස් ඉවර වෙලාලු. හැබැයි මං ගිහලා කිව්වා මෙයා මට චුට්ටක් ගාලා දුන්නා. thank you. ඒන ගමන් මේකටත් ගොඩ වෙලා මං ආවා මට රැට දැන් යන කලිසමක් අරගන්න. දැන් මේ අපි දෙන්න හවස ගෙදර ගිහලා ඔක්කොම කරලා ලෑස්ති වෙලා තමයි මේ දැන් යන ගමන් ඉන්නේ පොඩි වටයක් දාන්න. ඒ යන අතරමඟදී අපිට අලුත් යාළුවෝ වගේක් හම්බුණා. ඉතින් මෙයා ඇත්තටම හරිම පව්. මගේ අතක් නැහැ. ඉතින් වාහන පරිද්දේ හරි පරිස්සමෙන් පදින්න. මොකද වටපිටාව වෙන සත්තු හරිම පව්. ඉතින් දැන් දන්නේම නැතුව රෑ වුණා. ඉතින් අපි ආවේ ගංගාරාමේ පැත්තට. මේ පැත්තේ ගිය නැති අයට එන්නක ලස්සන කුඩු ටිකක් පෙන්වන්න. මාරම ලස්සනයි. තව වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.